එයා තියෙන මම ඉන්නේ. ඉතින් තමයි කාන්ති ඉස්සරහ ගිහලා යාර මහා දෙවියන් හිටියේ. බුදුරජාණන් කුමාරයා ප්‍රතිලා තියෙන සමානාම ගෙනියනකොට මෙතන යාර ගෙනියන්න බැරිලා අත්තිරිකලේ ඒරිලා. මේ වගේ තද ඉදෝර කාඩ. එයාගේ අදිස්ථානේ පිළිලා තියෙන්නේ. අපි සරප්පු දාන් ආවට කමන්නේ කමන්නේ. අම්මා තාත්තා හිතපු දැනගිම එයාගේ උත්පත්තිය ලබන්නේ. ඒ කාලේක හිතනකොටම ඉවරයිනේ. අද වගේ කල්පර නෑ. මේක තමයි රහත් භාවය කියන්නේ. තිරිකලේ ඒරිලා. තිරිකලේ කරන්නේ හිටින්නේ. එයාගේ ප්‍රාර්ථනාව දිවිලා තියෙන්නේ මෙතන අම්මා තාත්තා හිටපු තැනම අධිෂ්ඨානය දිවිලා තියෙන්නේ මෙතන උත්පත්තිය ලබන්න. දැන් අවුරුදු 2200කට ඉහත. දරු සම්පත් ලබන්නේ එහෙම මෙතෙන්ට ඇවිල්ලා ඉතින් පඳුරෙන් බඳලා යනවා සමහර අය. මේම පල්යාර ගෙලින්නක මේ අවින්ද තාම අවුල ටික. ආයතන නිම හැටියේ ඉන්නවා. ඒ අකනාගයකට අපේලා මගේ මේ පුතුත් අත්සන් කරලා දැත්තේ යාගේ නම. හොයන්න බෑ ඒක දැන්. මේ අර ඒක හොයන්න බෑ. අවුවින්ද මට බලන්න බෑ. මොකද චිත්‍රපටය කිව්වේ මම? ඈ චිත්‍රපටය මොකද්ද කිව්වේ? යක්ක නාග. ඒක තමයි මේ මෙයා මහානි පොන්සේක රංගපෑවේ. එයාගේ මිනි පිළියක් වශයෙන් මේ ඉන්නේ නිලන්ත විජේසිංහ එහෙම කට්ටියම දන්නවනේ. ඔව්.